හෙලෝ හනීස් ඉතින් මං අද මගේ යාළුවත් එක්ක මේ ඇවිල්ලා ඉන්නේ 2026 මීඩියා ෆෙස්ටිවල් එකට. මේක තිබ්බේ දැන් දවස් 3කට විතර කලින් ටාජ් සමුද්‍ර හොටෙල් එකේ. ඉතින් අද දවසේ අපි මොකද කළේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. උදේ 9ට තමයි මේක පටන් ගත්තේ. 9ට පටන් ගත්ත කිව්වට 9 ඉඳන් 10 වෙනකන් තිබුණේ අපිව රෙජිස්ටර් කරගන්න එක සහ මේ රිෆ්‍රෙෂ්මන්ට්ස් වලට ටයිම් එක වෙන් කරලා තිබ්බ එක. ඉතින් අපි දෙන්නත් ටී එකක් බීලා ඊට පස්සේ ගිහින් අපි මේ ටේබල් එකෙන් වාඩි වුණා. මෙතන අපිට ඕන වතුර බෝතල් ඊට පස්සේ ග්ලාසස් ඒ වගේම ට්‍රොෆීස් තියලා තිබ්බා. එතකොට තිබ්බ QR එකෙන් අපිට මුළු දවසෙම මොකද වෙන්නේ කියලා එජෙන්ඩා එකක් චෙක් කරගන්න පුළුවන්කමක් තිබ්බා. ඔය ඉන්නේ මගේ කැම්පස් එකේ යාළුවා. ඉතින් කැම්පස් එකේ හැම දෙයකටම දුකට සැපට සනී කියලා ඉන්නේ ඔය යාළුවා තමයි මට. ඊට පස්සේ තමයි මෙතන වැඩ ඔක්කොම ආරම්භ කළේ. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි ඉන්දියාවේ ජාතික ගීයයි දෙකම එදා දවසේදී ගායනා කළා කට්ටියම. මොකද මේක කරන්නේ මීඩියා ෆෙස්ටිවල් එක කරන්නේ ශ්‍රී ලංකා ඉන්දියා මීඩියා ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් එකේ. ඒ නිසා ඉතින් ඒ කල්චර්ස් දෙකටම ගැලපෙන්න ශ්‍රී ලංකන් කල්චර් එකටයි ඉන්දියන් කල්චර් එකටයි දෙකටම ගැලපෙන්න තමයි මෙතන හැමදේම තිබුණේ. මේක පටන් ගත්තට පස්සේ කීප දෙනෙක්ම දේශන පැවැත්වුවා. ඒ වගේම Q&A සෙෂන් උත් තිබ්බා. ඉන්දියාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ කීප දෙනෙක් තමයි ප්‍රධාන කතිකයන් විදිහට මේ උත්සවයට සහභාගී වෙලා හිටියේ. එතකොට ඔඩියන්ස් එකේ මේ ඉන්නේ ලංකාවේ ජර්නලිස්ට්ලා, ඊට පස්සේ මීඩියා ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමැත්තක් තියෙන අය, එන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අය වගේම මීඩියා ස්ටුඩන්ට්ස්ලාත් මෙතන හිටියා. එතකොට මෙතනදී මාධ්‍ය ශාස්ත්‍රයට සමගාමීව තමයි සියලුම දේවල් කතා බහ වුණේ. ඊට පස්සේ ප්‍රශ්න ඇහුවේ, උත්තර හම්බුනේ ඒ දේවල් ගැන. මෙතනදී ගොඩක්ම කතා කරපු දේවල් මොනවද කිව්වොත් එහෙම ප්‍රධාන මාතෘකා විදියට ප්‍රධාන දේශන 3ක් පැවැත්වුණා. ගොඩක් වෙලාවට ඔය මිස් ඉන්ෆර්මේෂන්ස් තියෙනවනේ. මීඩියාවල ගොඩක්ම තියෙන දේ තමයි මිස් ඉන්ෆර්මේෂන් කියන එක. ඉන්ෆර්මේෂන් වලට වඩා දැන් මීඩියාවල වැඩි මිස් ඉන්ෆර්මේෂන්. ඉතින් ඒක ගැන දැනුවත් කළා. ගොඩාක් හොඳට ෆේක් නිවුස් තියෙනවා. එතකොට සමහර දේවල් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් හදපු. හැබැයි ඒක එහෙමයි කියලා හිතන්නේ නැතුව අපිත් ඔහේ ෂෙයා කරන. ඉතින් ඒ දේවල් ගැන අපිට මේකෙදී දැනුවත් කරා. ඊට පස්සේ තමයි AI ගැන වෙනම කතා කළා. මොකද මේක මාධ්‍යයට භාවිතා කරනකොට පුවත්පත් ශාස්ත්‍රයට වගේම ටීවී එකට රේඩියෝ එකටත් මේ AI වලින් ගොඩාක්, ඊට පස්සේ ඩිජිටල් මීඩියා වලටත් මේ AI ගොඩක් වැදගත්. ඊට පස්සේ Q&A සෙෂන් එකක් තිබ්බා. ඒ සෙෂන් එකේදී ඕන කෙනෙක්ට නැගිටලා අත උස්සලා ප්‍රශ්න අහන්න පුළුවන්කම තිබ්බා. ඉතින් එහෙම ප්‍රශ්න ඇහුවා ලංකාවේ අය උතන හිටපු ඒ Q&A සෙෂන් එකේ කතා කරන්න හිටපු අයගෙන් ඇඩ්වයිසර්ස් දුන්න ඒගොල්ලෝ සහ යාළගේ අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම තමයි ලංකාවේ ජර්නලිස්ට්ලාත් තමන්ගේ ඔපිනියන්ස් ඉදිරිපත් කළා මෙතනදී. ඊට පස්සේ මෙතන තව කතා කරපු වැදගත් දෙයක් තමයි පාඨකයෝ, ප්‍රේක්ෂකයෝ වගේ අයගේ ඉඳන් මෙතනදී මේ අර සාම්ප්‍රදායික මාධ්‍ය ආයතන, පුද්ගලික මාධ්‍ය ආයතන දක්වා දැන් වෙනස් වෙලා තියෙන විදිහ, ඒ ඇවිල්ලා තියෙන මේ කියන්නේ චැප්ටර්ස්, ඒ කියන්නේ මීඩියා කම්පැනි වල චැප්ටර්ස් වෙනස් වෙලා තියෙන විදිහ ගැනත් කතා කළා. ඒ කියන්නේ එදා තිබ්බ දේ නෙමෙයි අද තියෙන්නේ. අද වෙනකොට මොඩර්න් ටෙක්නොලොජිස් එක තමයි මීඩියා ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ, මීඩියා ඉන්ඩස්ට්‍රි එක රන් කරන්නේ. එතකොට ඒ දේවල් ගැනත් කතා කළා. ඊට පස්සේ ඇත්තටම ගොතේ එහෙම දවල් ලන්ච් එක තිබ්බා. ඔය මා යාළුවයි ඉතින් ලන්ච් එකත් අරගත්තා.
මේ ලන්ච් එකේදී වුණත් ඇත්තටම කියන්න ඕන ගොඩක් වෙලාවට තිබ්බ කෑම අර ඉන්දියන් කල්චර් එකත් එක්ක යන විදිහට ඒ විදිහට තමයි හදලා තිබ්බේ. මං හිතනවා ඒක අර දැන් ගොඩක් වෙලාවට හොඳ හොස්පිටැලිටි එකක් අපිට පෙන්වන්න පුළුවන් වුණා කියලා මේ හොඳ මොකද්ද ඒකට කියන්නේ අපි ආගන්තුක සත්කාරයක්. අපි හොඳ ආගන්තුක සත්කාරයක් ඉන්දියන් අයට ඉන්දියාවෙන් ඇවිල්ලා හිටිය ගොඩක් කට්ටිය. එතකොට ඒ අයට අපෙන් හොඳ ආගන්තුක සත්කාරයක් හම්බ වුණා කියලා ලංකාවේ හොඳ ආගන්තුක සත්කාරයක් හම්බ වුණා කියලා මට දැනුණ තැනක් තමයි මේ ෆුඩ්ස් වල තිබ්බ ඉන්දියන් වයිබ් එක. ඒ වගේම තමයි ඩෙසර්ට්ස් වලත් ගොඩක් වෙලාවට තිබුණේ ඉන්දියන් විදිහට ඔය ගුලාබ් ජාමුන් ඒ වගේ දේවල් තමයි තිබ්බේ. ඒකත් හරි වෙනසක්. මොකද අර ඩෙසර්ට් කෝන් එක අපි හැමදාම දකින්න අයිස්ක්‍රීම් හරි පුඩින් හරි වටලප්පන් හරිනේ. හැබැයි මෙතනදී යාලා ඒ කල්චර්ස් වල තියෙන සංස්කෘතික මුහුම්කරණයක් අන්න ඒකට කියන්නේ වචනේ. හරිද? එහෙම කරන්න උත්සාහ කරලා තිබ්බා. එතකොට මේ සංස්කෘතීන් දෙකක් එකට මුහු කරන්න. ඉතින් ඒක හරි ලස්සන වැඩක්. කොහොම හරි අපි කාලා ඊට පස්සේ සුපුරුදු පරිදි ආයමත් අපිට තිබ්බා දේශන කිහිපයක්. ඒ දේශන වලටත් අපි හොඳට සවන් දුන්නා. ඇත්තටම අපි අහන් හිටිය හැමදේම. ඊට පස්සේ අපේ කැම්පස් එකේ සීනියර් බැච් එකේ හිටපු අක්කා කෙනෙක්ව අපිට හම්බුණා. ඊට පස්සේ අයියා කෙනෙක්වත් අපිට හම්බුණා. එයා මේ වීඩියෝස් වල අන්තිම හරිය තමයි ඉන්නේ. Together, news media and lifestyle media, we form a more complete picture. And so rather than competing, I think we complement each other. Right? When it comes to pulse, like two ways that we do this, like one way is we actually two segments that we do like stigma. That on YouTube, becoming the key purveyors of the tsunami of algorithms as it is referred to in an audio conversation, determining therefore who's getting the news that matters. Maybe it's not a ඊට පස්සේ අපිට ටී බ්‍රේක් එක හම්බුණා. ওই ටී බ්‍රේක් එකට තමයි ඔක්කොම නැගිටලා ගිහින් තියෙන්නේ. ඇත්තටම අපි තාම උතනින් නැගිටලා ගියේ නැත්තේ ෆොටෝස් ගහන්න ඌමනා වෙලා තිබ්බ නිසා. ඊට පස්සේ අපිට ඕන ෆොටෝසුත් අරගත්තා. ෆොටෝසුත් අරගෙන තමයි අපි ටී බ්‍රේක් එකට ගියේ. යාළුවා ගිහිල්ලා මේ කුකීස් වගේක් අරන් ආවා. අපි ඒක කන ගමන් ටී බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ නැවතත් සුපුරුදු පරිදි අපි ගිහිල්ලා අපේ සීට් වලින් වාඩි වුණා. වාඩි වෙලා ඊළඟට තිබුණ ඇත්තටම අන්තිම හරිය තමයි දේශන. ඒවටත් අපි සම්බන්ධ වුණා. ඔය මං කිව්ව අනික් අයියා ඇත්තටම එයා මගේ කලින් වර්ක් ප්ලේස් එකේදී තමයි මට හම්බ වුණේ. පස්සේ තමයි දැනගත්තේ අපේ කැම්පස් එකේ ඊට පස්සේ ඔය අපි ගෙදර එන්න ලෑස්ති වෙලා ආවා. අපි පික්නික් එකක් දාන් ගෙදර එන ගමන් ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත දවසක්. මම හිතනවා මාධ්‍ය ගැන ඉගෙන ගන්න මීඩියා වලට එන්න ආස කෙනෙක්ට මේක ගොඩක් හොඳ ඔපචුනිටි එකක්. අපිට ගිහින් එන්න. Bye bye.